මේ ඉන්නම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙබ්සයිට් එකේ මේකේ පල්ලෙහාට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා vacancies කියලා. එහෙම නැත්නම් දැනට මෙයාලගේ තියෙන රැකියා බෑර්තු ටික. ඉතින් බලමු මොනවද මෙයාලගේ දැනට තියෙන රැකියා බෑර්තු කියලා. රැකියා බෑර්තු කීපයක්ම දාලා තියෙනවා. ඉතින් මේකේ ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙනවා. ඉතින් මම මේක සිංහල කියන එක තෝරගන්නවා. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේ රැකියා පුරප්පාඩු කියලා. ඉතින් මේකේ තියෙන විශේෂයෙන්ම පර්යේෂණ නිලධාරී, සහකාර නියෝජ්‍ය ලේකම්, ගණකාධිකාරී, ප්‍රතිපත්ති පර්යේෂණ පරිපාලන නිලධාරී, වැඩසටහන් නිලධාරී, තුන්වන ශ්‍රේණිය වැඩසටහන් නිලධාරී, මුදල් තුන්වන ශ්‍රේණිය සංවර්ධන නිලධාරීස්ලා ගන්නවා. කළමනාකරණ සේවා නිලධාරී ගන්නවා. මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර්ස්ලා MSO තනතුරු සඳහා ඇතුළු රැකියා බැරිතු ලොකු ප්‍රමාණයක් දීලා තිනවා. බලමු මොනවද මේවට අපිට ඕන වෙන සුසුකම් කෙනෙක්. මම මේ කියන්නේ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සෙල්ලා මෙන්නතර පල්ලෙහාට එනකොට තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එක. මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ PDF එකේ මේක මම ඕපන් කරගන්නම්. ඊට පස්සේ බලමු මේකේ අපිට අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියන එක මම ටිකක් ලොක් කරගන්නම්. ඊට පස්සේ ඉතින් මේකේ ඉල්ලනවා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පුරප්පාඩු සම්බන්ධයෙන් මම කලින් කියපු තනතුරු සඳහා. ඉතින් මේ තනතුරු සඳහා යෙදුම් කිරීමේදී පොදු සුදුසුකම් කීපයක් මේ කට්ටිය දීලා තියෙනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන, උසාවියකින් වර්ධකරු වී දැනුම් ලැබී නොවිය යුතුයි, අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වන විට ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී පරවන ශ්‍රේණිය සඳහා නම් වයස 30 40 55 අතර වෙන්න ඕන. සහකාර නියෝජ්‍ය ලේකම් නම් වයස අවුරුදු 22 45 අතර වෙන්න ඕන. ගණකාධිකාරී තනතුර සඳහා 22 45 අතර වෙන්න ඕන. ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී නම් වයස අවුරුදු 22 45 අතර වෙන්න ඕන. පරිපාලන නිලධාරී තනතුර සඳහා 22 45 අතර වෙන්න ඕන. වැඩසටහන් නිලධාරී වයස අවුරුදු 22 45 අතර වෙන්න ඕන. කළමනාකරණ සේවා නිලධාරී තනතුර සඳහා ඔයාලට වයස අවුරුදු 18 සහ 45 අතර වෙන්න ඕන කියලා කියනවා. රියදුරු තනතුර සඳහා 18 45 අතර වෙන්න ඕන කියලා කියනවා. ඉතින් රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් සඳහා අභ්‍යන්තර යෙදුම් කරුවන් සඳහා උපරිම වයස සීමාව අදාළ වෙන්නේ නැහැ කියලාත් කියනවා. තනතුරට පැවරෙන කාර්යයන් මැනවි කිරීම සඳහා දිවෙන ඕනෑම තැනක වැඩ කරන්නත් බැඳිලා ඉන්නවා කියලා කියනවා. ඉතින් සෙවෙනි යුක්ත කිරීමේ කොන්දේසි තමයි ඉස්සෙල්ලාම අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. ඉතින් මේක ස්ථීර තනතුරක් ඔයාලට ඔන්න විශ්‍රාම වැටුප් ලැබෙන තනතුරු විදිහට තමයි සලකන්නේ. බලමු අපි එක එක තනතුර සඳහා අවශ්‍ය වෙන තොරතුරු සුසුකම් මොනවද කියන එක. පළවෙනි එක ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී පළවන ශ්‍රේණිය සඳහා මූලික වැටුප 1,33,220ක් ආරම්භ වෙලා 1,90,220ක් වෙනකන් යන්න පුළුවන් කියලා කියනවා. මේ සඳහා ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් අධ්‍යාපන කළමනාකරණ විද්‍යාව, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ගණිතය, සංඛ්‍යාන, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව තනතුරු දාලා ඔයාලට විශේෂ උපාධියක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක ඔයාගේ පශ්චාත් උපාධියකුත් තියෙන්න ඕනේ. කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීකුත් ඔයාලට මේ එකම තියෙන්න ඕනේ. ඒ වගේමයි අවුරුදු 8ක පළපුරුද්දක් ඔයාලට තියෙන්න ඕන ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පස්සේ. ඉතින් පෞද්ගලික ආයතනික හරි කමක් නැහැ. අවුරුදු 8ක පළපුරුද්දක් තමයි ඉල්ලන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊට අමතරව ඔයාගේ කියනවා පිළිගත් අධ්‍යාපන ක්‍රම විද්‍යාව, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ගණිතය, සංඛ්‍යාන, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව තනතුරු අදාළ ශාස්ත්‍රීය විශේෂ PhD උපාධියක් එක්ක වගේ අවුරුදු 5ක පළපුරුද්දක් තියෙනවා නම් ඒත් වල මේක අයදුම් කරන්න පුළුවන්. ඉතින් අභ්‍යන්තර අයදුම් කරුවන්ගේ ගමන් කතා නොකර ඉන්න. ඉතින් මේක බලවට අභ්‍යන්තර අයදුම් ප්‍රදාන රජයේ සේවය කරන කෙනෙක් නම් ඔයාලට බලලා එක දාන්න පුළුවන්. සහකාර නියෝජ්‍ය ලේකම් දෙවන ශ්‍රේණිය සහ ගණකාධිකාරී දෙවන ශ්‍රේණිය සඳහා අවශ්‍ය වන සුසුකම් තියෙනවා. 1690ක මූලික වැටුපක් අරගෙන 1,68,000 වෙනකන් ගානක් වෙනකන් මූලික වැටුප යන්න පුළුවන්. සහකාර නියෝජ්‍ය ලේකම් සඳහා වාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය, වාණිජ්‍ය, ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් වාට ප්‍රථම උපාධියක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක එක අවුරුද්දක පළපුරුද්දක් තිබුණා නම් ඇති මේ සඳහා යෙදුම් කරන්න නම්. ගණකාධිකාරී සඳහා වාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් ගණකාධිකරණයේ මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර කළමනාකරණ, වාණිජ්‍ය කියන තනතුරත් එක්ක වාට ප්‍රතිපාදියක් එක්ක වාට අවුරුද්දක පළපුරුද්දක් තියෙනවා නම් පුළුවන්. එහෙම නැත්නම් වාට තනතුරට අදාළ විශේෂ ශ්‍රේණිය ගැලපෙන්නව පිළිගත් වරලත් වෘත්ති ආයතනයක කියන්නේ චාර්ටර්ඩ් වගේ වා කරලා තියෙනවා නම් සීමා ICC කරලා තියෙනවා නම් අන්තර්මාධ්‍ය විභාගය එක්ක අවුරුද්දක පළපුරුද්දක් තිබ්බනම් ඇති මේ සඳහා යෙදුම් කරන්න නම් ඕන චාර්ටර්ඩ් එහෙම කරන කට්ටිය ඉන්නවා නම් වාට අවුරුද්දක ක්වොලිෆිකේෂන් එක ඔඩිට් එක්ස්පීරියන්ස් හරි කමක් නැහැ තියෙනවා නම් වාට බලලා මේකත් එක්ක දාන්න. ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී සනතුරු සඳහා 1650ක මූලික වැටුපක් වෙනකන් අරගෙන 1,68,200ක් වෙනකන් යන්න පුළුවන් කියලා කියනවා වැටුප. ඉතින් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී 2025 කට තම චක්‍රලේඛ යන තම ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා වාඩි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සමාව පිටින් පිළිගත්ත අධ්‍යාපන සංඛ්‍යාන කළමනාකරණ විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණික, පරිගණක විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව හෝ එහා සම්බන්ධ තොරතුරු උපාධියක් වාට තියෙන්න ඕන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත්ත
එහෙම නැත්නම් ඔයාට ඒකත් එක්කම ඔයාට සාමාන්‍ය පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ඔයා කරලා තියෙන්න ඕන. එහෙම තියෙනවා මේකට කිසි පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මේකට අයදුම් කරන්න පුළුවන්. පරිපාලන නිලධාරී තනතුර සඳහා අවශ්‍ය වෙන්නේ 72650ක වැටුපක් ගෙවනවා කියන 1,29,970ක් වෙනකන් යන්න පුළුවන් කියලා කියනවා. මේකටත් ඔයාට උපාධියක් ඕන මානව සම්පත් කළමනාකරණ, ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර කළමනාකරණ, රාජ්‍ය පරිපාලනයේ සම්බන්ධයෙන් ඔයාට උපාධියක් තිබුණා නම් හොඳටම ඇති. මේකටත් පළතු කිසිම එක්ස්පීරියන්ස් එකක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න පළපුරුදු නැති කට්ටියට දාන්න පුළුවන් chance එකක් මේකත්. ඊට පස්සේ වැඩසටහන් නිලධාරී මුදල් සංවර්ධන නිලධාරී කියන තුනක් සඳහා තියෙනවා 64,320ක මූලික වැටුපක් අරගෙන වට 1,13,170ක් වෙනකම් වැටුප යන්න පුළුවන් කියලා කියනවා. වැඩසටහන් නිලධාරී සඳහා වට උපාධියක් තියෙන්න ඕන කළමනාකරණයේ තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ගණිතය සංඛ්‍යාන විද්‍යාව සමාජ විද්‍යාව ආර්ථික විද්‍යාව පැත්තෙන් පළපුරුද්දක් ඕනේ. වැඩසටහන් නිලධාරී මුදල් සඳහා වට අයදුම් කරනවා නම් ඒත් ගණකාධිකරණයේ මූල්‍ය වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලනය කළමනාකරණයේ සම්බන්ධයෙන් වට උපාධියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් චාරටරි මොනවා අන්තර්මාධ්‍ය විභාගයකින් සමත් වෙලා තියෙනවා. ඒකට අයදුම් කරන්න පුළුවන්. සංවර්ධන නිලධාරී තනතුර සඳහා වට අයදුම් කරනවා නම් ඒත් උපාධියක් තියෙන්න ඕන. අධ්‍යාපන කළමනාකරණයේ තොරතුරු තාක්ෂණයේ පරිගණක විද්‍යාව ගණිතය පුස්තකාල විද්‍යාව සංඛ්‍යානයේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව සම්බන්ධයෙන් වට උපාධියක් තිබුණා නම් හොඳට මෙති මේ සඳහා අයදුම් කරන්න. මෙන්න මේ සංවර්ධන නිලධාරී 3 වෙනි ශ්‍රේණියේ තනතුර සඳහා ඒ සඳහා පළපුරුද්දක් වට අවශ්‍ය වෙන්නේ නැහැ. කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශය සඳහා මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුර සඳහා ඉතින් මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙනවා මූලික වැටුප 4,220ක් වෙනකන් යන්න පුළුවන්. 83,390ක වැටුපක් ගන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් බාහිර අයදුම්කාරයෙක් නම් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයා විෂයන් අධ්‍යාපන සෝප මෙන්න මේ සිංහල දෙමළ වලට C තියෙන්න ඕන, ගණිතයට C තියෙන්න ඕන, ඉංග්‍රීසි භාෂාවට C තියෙන්න ඕන. ඒ කියන්නේ සබ්ජෙක්ට් 6කින් සබ්ජෙක්ට් 4කට C තියෙන්න ඕන. මේ 4 ඇතුළේ මෙන්න මේ සබ්ජෙක්ට් 3 අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම A level වලට අවශ්‍ය S3ක් ඕනකට මේකට අයදුම් කරන්න නම් ඉතින් වෙනස් සුසුකම් විදිහට කියන තෘතීය සහෘතිය පාඨ අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්න 6 මාසයකට නෝඩු පරිගණක පාඨමාලාවක් උත්වාට තියෙන්න ඕනේ කියලා කියනවා. මේ සඳහා අයදුම් කරන්න නම් ඔන්න ගොඩක් රජයේ සේවාවන් සඳහා දැන් මේක ඉල්ලනවා. ඉතින් ඔයාලට මාස 6ක පරිගණක කෝස් එකක් ඉල්ලනවා මේ සඳහා අයදුම් කරන්න නම්. ඊට පස්සේ රියදුරු තනතුර සඳහා තියෙනවා මේ කට්ටියගේ රාජ්‍ය කළමනාකරණ සේවා චක්‍රලේඛයේ පරිදි වැටුප මේ ගන්නට යන්න පුළුවන්. මේකට ඊළඟ අධ්‍යයන පොත් සතිපත් සාමාන්‍ය පිළිභාගයේ දෙවරකදී නොවරි වාර ගන්නකදී යටත් පිළිසෙ සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වෙලා තිබුණා නම් ඒ කියන්නේ 6යි 2ක් විතරයි වාට ඕන. ඒ වගේම ඉතින් ඔයා දන්නවා මේ සඳහා නම් වාට අවශ්‍ය වෙනවා රතවහන බලපත්‍රයක්, රතවහන පැදවීමේ බලපත්‍රයක්, රියදුරු බලපත්‍රයක් වාට තියෙන්න ඕනේ. ඒකවත් අක්කම අවුරුදු 3ක පළපුරුද්දකුත් වාට ඕන වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික ඔයාලට තියෙනවා නම් 2025 10 වෙනි මාසේ 28 වෙනිදාට කලින් ඔයාලට මෙන්න මේ කියන ලියාපදිංචි තැපෑලෙන් යවන සභාපති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පළමු වහන බ්ලොක් 5 BMICH කොළඹ 7 කියන ලියාපදිංචි තැපෑලෙන් ඔයා යවන්න ඕන. ඉතින් අයදුම්පත අනිවාර්යෙන්ම වම් කියලා ඔයා දාන්න අයදුම් කරන තනතුර මොකක්ද කියලා එක තනතුරකට වඩා ඕන අයදුම් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය කියනවා මේකේ බඳවා ගැනීම ක්‍රමවේදය සම්බන්ධයෙන් ලිඛිත විභාගයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා සමුක පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේකේ පල්ලෙහාට දීලා තියෙනවා ආදර්ශ අයදුම් පත්‍රයක්. මේ ආදර්ශ අයදුම් පත්‍රය ඔයාලට මම අර කලින් කිව්වා වගේ මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට මේ අයදුම් පත්‍රය ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකල මේ අයදුම් පත්‍රය ඔයාලට පුරවල ඔයාලට මේක යවන්න තමයි තියෙන්නේ. ඉතින් සිංහල මීඩියම් තියෙනවා, ඉංග්‍රීසි මීඩියම් තියෙනවා. ඔයාලට බලලා අයදුම් කරන්න පුළුවන්. මේ කළමනාකරණ සේවා නිලධාරී 3 වෙනි ශ්‍රේණිය සහ රියදුරු 3 වෙනි ශ්‍රේණිය තනතුරු සඳහා විතරක් මේ කට්ටිය ආදර්ශ අයදුම් පත්‍ර වෙනම එකක් දීලා තියෙනවා. ඔයාලට ඒක බලලා ඒක අයදුම් කරන අනිකුත් තනතුරු සඳහා මම අර කලින් උඩ දීපු අයදුම් පත්‍රය තමයි පුරවන්න තියෙන්නේ. ඉතින් මේක පොඩි ක්වොලිෆිකේෂන්ස් ටිකක් තමයි ඉල්ලන්නේ. වගේ ලොකු ක්වොලිෆිකේෂන්ස් ඉල්ලන්නේ නැහැ. ඉතින් මේකේ ලින්ක් එක මම අර කලින් කිව්වා වගේ මම අර කලින් කතා කරා වගේ මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි ඔය විදිහින් ආයෙත් සරක් හම්බෙමු.